Hello guys, welcome back to my YouTube channel. ඕන්න ඉතින් මේ පාර මං ඔයාලට අරගෙන ආවේ මගේ විෂන් බෝඩ් එක හදන vlog එක. ඉතින් මේක හදන්න නම් ඕනේ 2024. ඒ වුණාට මට 2024 දී මේක හදලා ඉවර කරගන්න බැරි වුණ නිසා මම 2025 ජනවාරි මේ vlog එක අරගෙන ආවා. ඉතින් අපි බලමු කොහොමද මගේ විෂන් බෝඩ් එක හදන්නේ කියලා. ඉතින් මම කලින්ම මගේ විෂන් බෝඩ් එකට ඕන පින්තූර Pinterest එකෙන් ඩවුන්ලෝඩ් කරලා ඒව print out කරගත්තා. ඉතින් මේ ටික මම එකින් එක ඔයාලට දැන් පෙන්නන්නම්. ඉතින් විෂන් බෝඩ් එක හදන්න වෙනම ඔයාලට බෝඩ් එකක් කඩේ ගන්නත් පුළුවන්. නැත්නම් ගෙදර තියෙන විෂන් බෝඩ් එකක් හරි කියවුරට ඉවරවට කැලෙන්ඩර් බෝඩ් එකක් හරි මේකට ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඇප් එකෙන් තමයි මම මගේ ෆොටෝස් ඔක්කොම ඩවුන්ලෝඩ් කරේ. එහෙනම් දැන් අපි අපේ පින්තූර ටික කපන්න පටන් ගමු. ඉතින් මමත් පළවෙනි පාරට තමයි මේ වගේ විෂන් බෝඩ් එකක් හදන්නේ. මටත් මුලින් ලොකු අයිඩියා එකක් තිබ්බේ නෑ මේක කොහොමද හදන්න ඕන කියලා. පස්සේ මම YouTube එකේ බලලා තමයි මට අදහස හිතුනේ මේකක් හදන්න. අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරන ගමන් ඔයාව ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් අපි බලමු මම first time හදන මගේ vision board එක මොන වගේ විදිහට තියෙයිද කියලා. විෂන් බෝඩ් එකක් හදන්න ඉන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් ඔයා මේ අවුරුද්ද කරන්න හිතන් ඉන්න දේවල් මේකට එකතු කරන්න. ඔයා යන්නේ ඉන්න තැන්, ඔයා ගන්න යන දේවල් මේ හැම දෙයක්ම ඔයාලට මේකට එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔන්න දැන් නම් මම මගේ පින්තූර ටික කපාගෙන ඉවරයි. අපි බලමු දැන් මේක මම කොහොමද හදන්නේ කියලා. ඉතින් මම මුලින්ම මගේ බෝඩ් එකේ මේ ටික අලවන්න කලින් මේසේ උඩ මට ඕන විදිහට මම ලස්සනට පිළිවෙලට තියන බැලුවා මම කොහොමද මේක හදන්න ඕනේ කියලා. ඉතින් එතකොටයි මම දැක්කේ මෙන්න මේ විෂන් බෝඩ් කියන කොලේ මම පොඩි කරලා දාලා කියලා. කපලා ඉවර වෙන පොඩි කැලි එක මම ඒකත් පොඩි කරලා දාලා.
ඉතින් ඔන්න දැන් මම අලවන්න පටන් ගත්ත මගේ බෝඩ් එකේ මෙන්න මේ කොළ ටික. අපි බලමු ෆයිනල් ලුක් එක මොන වගේ තියෙයිද කියලා. ඉතින් ඔයා මගේ ව්ලොග් බලන්න කැමති කෙනෙක් නම් ඔයාලට පුළුවන් මගේ ව්ලොග් බලලා හිතෙන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඔයාලටත් පුළුවන් මම වගේ මේ විදියට විෂන් බෝඩ් එකක් හදාගන්න. ඔන්න ඉතින් දැන් නම් මගේ විෂන් බෝඩ් එක හදන වැඩේ ඉවර වෙන්නයි යන්නේ. අපි බලමු ෆයිනල් ලුක් එක මොන වගේද කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මගේ විෂන් බෝඩ් එක හදලා ඉවර කරගත්තේ. ඉතින් ඔයාලත් විෂන් බෝඩ් එකක් හැදුවොත් මටත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි විෂන් බෝඩ් එක මගේ ස්ටඩි ටේබල් එක උඩින් තිබ්බම පේන්නේ. එහෙනම් අලුත් vlog එකකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්න.